ළමයි කොහොමද පොඩ කාලයකට පස්සේ YouTube එකට වීඩියෝ එකක් දාන්නේ. අපි ආවද මත් එක්ක වැඩ කරන යාළුවාගේ, ඒ කියන්නේ සර්බියාවේ කෙනෙක්. එයාගේ මල්ලිලාගේ ගෙදර. සීතලයි ඉන්න බෑ. ඉන්න හැමතැනම වැහිලා තියෙන්නේ. වාහනේ ලවන් ආවෙත් හරි අමාරුවට. පාරවල් වල හිමත් තනිකරම හිම විතරයි. ඉතින් ආයේ කියලා වැඩක් නැහැ. පෙන්නන්න ඔහොම ඉන්න. මේ යන පාරේ තියෙන්නේ අඩි පාර විතරයි තියෙන්නේ. මේ ගෙදරට එන පාර. මේ ඉස්සරහින් තියෙන්නේ අපේ වාහනේ තමයි. මේක තමයි ආවේ. සීතලයි ඉන්න බෑ. බලන්නකො පාර කොහොමද කියලා. මේ තනිකරම හිම විතරයි තියෙන්නේ. රෝද පාරවල් දෙක විතරක් ඉතුරු වෙලා තියෙනවා. ඉතුරුව මුකුත් නැහැ ඉතින්. ඔක්කොම වෙහිලා තියෙන්නේ. අස්සනයි. බලන්න කොහොමද කියලා. මෙතන තමයි ගඟට යන්නේ. මෙහා පැත්තේ තියෙන ගඟ. මේ කොහොමද? පේනවනේ කොහොමද ලස්සන. මේ තියෙන එක තමයි මල්ලිලාගේ ගෙදර. ඔන්න තියෙන මල්ලිලාගේ ගෙදර. මේ කට්ටිය හෙට පාටි. ඒකින්ද අද ඌරු මස් එහෙම කපනවා. තනිකර ඌරු දෙන්නෙක් ගෙනාවා. ඌරු දෙන්නව කපනවා. චෝ. පස්සේ දෙන්නන්න පල්ලමට ගිහිල්ලා ඌරු දෙන්නව කපනවා. මෙහි මේගොල්ලෝ දරපෝරුණු තියෙන්නේ මෙහි. ඔය දරපෝරුණුවේ මේව පත්තු කරලා, ඒ කියන්නේ දර දාලා වචන නංගේ මේ වෙනවා. ඉතින් සීතල හින්දා ගණන් ගන්න එපා. දර දාලා පත්තු කරනවා. ඒවැ දුම තමයි අර උඩින් යන්නේ. පේනවනේ යන්තම් දුම යන්නේ ඔය. මේකලගේ මල්ලිලාගේ ගෙදර. මෙතන තියෙනවා පොඩි, ඒ කියන්නේ ගඟේ පොඩි අත්තක් තියෙන්නේ මෙතන. ඕකෙන් වතුර පොම්ප කරනවා. මෙතන තියෙනවා ඒ පොම්ප කරන ඔක්කොම ටික තියෙන්නේ ඔතන තමයි. කැජමැටික් ටික. ඉතින් ඕක පොම්ප කරලා වතුර බොණ්ඩ වතුර ගන්න ඒවෙන් තමයි. ගෙවල් එහෙම ඔක්කොම වැහිලා තියෙන්නේ. මාර ලස්සනයි මේ ගඟ පල්ලමට මේ යන්න ඕනේ. බලමු තව ටික යන්න පුළුවන් වුණොත් යන්න. තියෝම තමයි ඉතින්. සීතලයි දුම් දාන්න. යද්දි බලමු. යද්දි තව වීඩියෝ එකක් ගන්න බලන්න. එමුණු දාන්න. පෙන්නන්න ඕගලන්ට ඌර කපනවා. බලන්න. ඌර පෙන්නන්න යනවා කියලා එකපාරට මේ මොකක්ද උනේ කියලා බලන්න එපා. මේ ඊට කලින් ටිකක් තියෙනවා කියන්න. ඒකයි මේ එනකොට ගත්ත වීඩියෝ එකක් මේක.
මේක ඇත්තටම මේ ෆෝන් එකෙන් ගත්ත එකක්. ඒකෙන් ඉතින් අර කැමරාවකින් ගත්ත තරම් ක්වොලිටි නෑ. මේ එනකොට ඔය පාර දිගේ තමයි ආවේ. ඉතින් ෆෝන් එක සයිඩ් එකකින් හිමීට ගහගෙන මේ ඒ ටික පෙන්වන්නත් එක්ක ඉතින් මොකද එන වෙලාවේ අපි ආපහු මෙහි වැඩ ටික ඉවර වෙලා ආපහු ගෙදර යනකොට කරුවල වැටුණා. මේ දවස්වල කලින්ම කරුවල වැටෙනවනේ 4:00 වගේ වෙනකොට කරුවල වැටෙනවා. ඉතින් එතන ගියාට ඉතින් මොකවත් පේන්නේ නැහැ. ඉතින් මේ වැඩි හරියම්ම මේ මෙතන කැලලක් මේකට සෙට් කරේ ඌර ගුවාම මේගොල්ලෝ ඉතින් අර මේ මටත් ඒ ආපු මුල් දවස්වල ඉතින් එහෙම අවුල් තිබ්බා. මේ තනිකර ඌර පිටින්ම ඉතින් මේ රෝස් කරලා ගන්නවා. ඒ කියන්නේ මේ බටයක් ගහනවා, ගහලා ඉවරලා ඉතින් ආයේ පිටිපස්සෙන් ගිහිල්ලා කටින් එළියට එන විදිහට බටේ ගහලා තමයි රෝස් කරන්නේ ඉතින් දාලා. ඉතින් ඒ වගේ දර්ශනයක් කවුරු හරි ඉතින් මේ අවුල් එක්කෙනෙක් ඉන්නවා නම් ඔහොමම ස්කිප් කරලා දාන්න ඒ ටික. ඒක කියන්න තමයි ඉතින් මේ මෙතන කෑල්ල දැම්මේ. මටත් ඉතින් ඒ දවස්වල මෙහි ආපු දවස්වල ඉතින් එහෙම දැක්කාම ඉතින් පොඩ්ඩක් නිකන් ඉතින් අප්සෙට් වගේ ඉතින් මේ පස්සේ ඉතින් ඒක සාමාන්‍ය දෙයක් වගේ වුණා ඉතින්. මොකද මේගොල්ලන්ගේ මොන හරි පාටියක් ස්පෙෂල් මොන හරි තිබ්බොත් ඉතින් ගෙවල් වල පවා ඉතින් ඒ විදිහට රෝස් කරලා තමයි ඉතින් කන්නේ ඒගොල්ලෝ. ඉතින් එහෙම සීන් එකක් තියෙනවා ඉතින්. ඔහොම තමයි ඉතින්. පාර නම් කියලා වැඩ නැහැ ඉතින් මේ සුපිරි කියලා වැඩ නැහැ. ඔය එකෙන් ටිකක් විතර මේ ගත්තේ ඔය ගෙවල් කිට්ටුවම හරිය ටිකක්. මේ එතන ගියහත් තව සෑහෙන දුර ආවා ඔය විදිහට. ඉතින් ඔක්කොම දැන් මම වීඩියෝ එක දිග වෙනවනේ. ඒකෙන් ඉතින් පොඩි කොටසක් ගත්තා. මේ ඔහොම තමයි ඉතින්. ඔය ඈතින් පේනවා දැන් තව චුට්ටක් ඉස්සරහට යනකොට මම ඔය වීඩියෝ එක කරපු මුල්ම හරියේ එතන ටික පේනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ඔය මල්ලිලා ගෙවල් තියෙන්නේ වම් අත පැත්තට පල්ලමට වෙන්න තියෙන්නේ. තව චුට්ටක් ඉස්සරහට යනකොට පේනවා. කොහොම ඉන්නකෝ චුට්ටක් බලාගෙන. ඕක ඉතින් කරකව ගන්න තිබ්බන ලස්සනයි ඉතින්. මොකද දකුණු අත පැත්තෙන් ඔතන මේ ගඟක් පේනවා. අර මං අතන්දී පෙන්නුව ගඟේ මේ ඒකත් දිගටම පේනවා. ඔය උඩට බෑවුම වගේ තියෙන දෙපැත්තට පල්ලම තියෙන්නේ ඔතන. ඔය ස්පීඩ් දාලා ගියාට ඉතින් හයියෙන් ගියේ නෑ. ඉතින් යන්න බෑ මේ පරාණ බය කොහෙට හරි ඉස්සලා ගියොත් එහෙම නිකා ඉන්න වෙනවනේ ඊගාවට. ඒකෙන් ඔන්න ඔතන ඉඳන් තමයි වීඩියෝ කරේ. ඔන්නෝම ඇවිල්ලා තමයි ඉතින් වාහනේ අපි එන වෙලාවෙ ඉතින් ගැහුවේ පාගින් එකට. ඔහොම තමයි ඉතින්. මේ ඔන්න ඔතන ඉඳන් ස්කිප් කරනවා නම් ස්කිප් කරන්න. Pola. Aurora. Isso mesmo, como é para mim. Isso. No mai la mai ni baja de la bandera. Entonces, ne. සීතල වැඩි වෙලා ඉන්න අමාරුයි. ග්ලව්ස් දෙකක්වත් දාලා නැහැ. අත් දෙකට අමාරුයි ඒකින්ද. සින්දුවක් දාලා දිනන ඔතෙන්ට ගියාට පස්සේ සද්ද නැගෙන්නේ. මෙතන ගියාට සින්දුව ප්ලේ වෙන හින්දා එතන ගියාට වොයිස් එක ආපහු අයින් කරා. නැත්තම් කොපිරයිට් අර එහෙම ඒවා දීනේ. මේින් අපේ මේ මාත් එක්ක වැඩ කරන කොල්ලාගේ වයිෆරේ. ඔය එන්නේ දොර අරගෙන අපේ කොල්ලා මරු අඩු ගෑල්ල ඉතින් ආයේ කතා කරලා වැඩක් නෑ ඉතින්. ඔය සින්දුවට තමයි නටන්නේ සැපේ ඉන්නේ. මේ අපේ කොල්ලගේ මල්ලි. එතකොට මෙයා කොල්ලගේ නංගි බැඳලා ඉන්න එක්කෙනා. ඔය ඉතින් මං කිව්වේ ඉතින් ඔහොම තමයි ඉතින්. ඔය එකයි ඌට කලින් තව එකෙක් අපෝ ඔය ජාතිය මේකේ. මේ බේසන් වලට දානවා බේසන් වලට ඔය මේ ඔය තියෙන්නේ මොනවද කියන්නේ අර ගිරේ වගේ. තිබ්බන් ජරස් කාලා ඇරලා දැම්මා ඉතින් කටු අරව මේව ඔක්කොම ඉතින් TikTok වෙලා යනවා ඉතින් ඔක්කොම කැපිලා යනවා ඉතින්. මා ලස්සනයි ඉතින්.
කියලා වැඩක් නැහැ. අර නිකන් මේ කාටුන් වල තියෙනවා වගේ සීන් එකක් තියෙන්නේ. හැබැයි ඉතින් සීතල ඉතින් අමාරුයි ටිකක් ඉතින්. හැබැයි ඉතින් ලස්සනයි. ජීවිතේ එකපාරක් හරි දකින්න ඕනේ දර්ශන ඉතින්. හැබැයි ඉතින් උන හොඳ වෙනවා ආවට පස්සේ. එහෙම තමයි.